අද අපි බලමු one side foot පාවිච්චි කරලා normal zip එකක් මහගන්නේ කොහොමද කියලා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් one side foot දෙකක් තියෙනවා. එකක් වම් පැත්තට මහනකොට පාවිච්චි කරන එක, අනිත් එක දකුණු පැත්තට මහනකොට පාවිච්චි කරන එක. ඔයාලට පේනවා ඇති අපි සාමාන්‍යයෙන් මහන pressure foot එක වගේ නෙමෙයි, ඇඟිලි වගේ තියෙන කොටස් දෙකක් නැහැ, එකයි තියෙන්නේ. අපි දැන් එහෙනම් බලමු කොහොමද මේකෙන් normal zip එකක් මහගන්නේ කියලා. මුලින්ම zip එක මසා ගන්න අවශ්‍ය රේඛාව දිගේ zip එක සඳහා අවශ්‍ය ඉඩ මේ ආකාරයෙන් ලකුණු කරගන්නවා. මෙතන රෙදි කොටස් දෙකක් තියෙනවා. zip එක මහගන්න කලින් සාමාන්‍ය ෆුට් එකෙන් අපි මේක මූට්ටු කරගමු. මේ විදියට මහගෙනෙද්දී අපි ලකුණු කරගත්ත තැනින් අනිවාර්යෙන් ටැග් කරගන්න ඕනේ. ඊට පස්සේ තුරස් නූලෙන් මහලා ඉතුරු ටික මහගන්නත් පුළුවන්. නැත්නම් ඒ ටික මගහැරලා ආයෙත් ටැග් කරගෙන ඉතුරු ටික මහගෙන ඉන්න පුළුවන්. අපි මේ ඉතුරු කරලා තියෙන කොටසත් දුර නූලෙන් මහගන්නවා නම් අපි zip එක මහගෙන වුණාට පස්සේ ඒ නූල් ටික කපලා ඉවත් කරගන්නත් මතක තියාගන්න. දැන් ඔයාලට අවශ්‍ය නම් zip එක සඳහා වෙන් කරගත්ත කොටස ඕලොක් කරගන්න පුළුවන්. මතක ඇතුව වෙන වෙනම ඕලොක් කරගන්න, දෙකම එකට ඕලොක් කරගන්න එපා. ඊට පස්සේ මේ කොටස් දෙක දෙපැත්තට කරලා අයන් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් zip එක මේ විවරයේ යටිපැත්තෙන් තියාගන්න. zip එකේ පටන් ගැනීම සහ අවසානය මේ විදිහට හරියට තියාගෙන එහා මෙහා නොවන විදිහට මම පින් වලින් රඳව ගන්නවා. ඊළඟට මම right side foot එක මේ විදිහට දාගෙන යට සිට උඩට මහගෙන එනවා. මේ විදිහට මහගෙන එනකොට අනිවාර්යෙන් බලන්න zip එකේ දත් මේ විවරයේ හරි මැදට තියෙන විදිහට තමයි එන්න ඕනේ. ඊළඟට විවරය ඉවර වෙන තැනින් මේ විදිහට ඉවර කරගන්න මැහුම. දැන් zip එකේ එක පැත්තක් මහගෙන ඉවරයි. මම ෆුට් එකේ වම් කොටස දාගන්නවා. දකුණු පැත්තෙන් මහගත්ත විදිහටම මේ වම් පැත්තත් අපිට මහගන්න පුළුවන්. මේ විදිහට මහගෙන එද්දී උඩ තියෙන zipper head එක අපි මෙන්න මේ ආකාරයෙන් ටිකක් පහළට දාලා තමයි මේ zip එක finish කරගන්නේ. ඔන්න one side foot left right කියන foot පාවිච්චි කරලා අපි zip එක මහගෙන ඉවරයි. මේ zip එක සහ නූල් වෙනත් වර්ණ වලින් භාවිතා කරේ ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා ඔයාලා මහනකොට රෙදි වර්ගයට ගැලපෙන නූල් සහ zipper භාවිතා කරන්න.